නොවන ඔක්කොම බව. හරි. කියන්නේ හැඟතුයි. හරි. ලස්සන වැඩක් කරන්න කියලා අපි ප්‍රාර්ථනා කරලා ලස්සන අපුඩියක් ගහමුද කට්ටියම? බාවදේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුසුදු අලා කැරලි පලසති මේ මග දිග ඇතිරු අහස සූරන නැදුරු පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් වල දෙව්ලොව නැති සැප විකුණන්නේ නුවර විසිරි සිටේගෙන මතුරන් තමයට දෙන්නේ නිවන විතරක් වෙන්නේ සෝභාවදේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුසුදු අලා කැරලි පලසති මේ මග දිග ඇතිරු ආස සූරන මෙදුරු Thank you. එසේනම් අපේ අග්‍රගණනීය ආදරේ ස්ථානයේ දුරකථන ගෙවා සැකන්නේ ගායකතුරු පියාණන්ගෙන්ද අපිට මෙම ඉදිරිපත් කරන්නට විශාල සේවයක් ඉටු කළ ගයන් මාමාගෙන්ද ගයන් මාමා ස්පීකරේ ප්‍රාතිහාරයක් වෙනුවෙන් මේ ස්ථානයේ සිටින සියලුම දෙමාපියන්ගෙන්ද ආදරයෙන් පිළිගන්නේ අන්තිමට ස්තුතියි. ප්‍රධානම දේ තමයි මට කන් ඇහෙනවා අන්න. පැහැදිලිද? මට කන් ඇහෙනවා අරිමාඩුවේ. ඒක නිසා අයියෙන් කතා කරන්න ඕනේ හැමදේම. පැහැදිලිද? ඔයගොල්ලෝ අරගෙන ඉන්න. හරි? ඒකට ගොඩක් ස්තුතියි. නැවත වතාවක් තාටිකක් පලා කරන්න පුතේ මේ රවුම්. නැවත වතාවක් ගයන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ගයන් කාවින්ද මගේ ආදරණීය යාළුවා. එයා මම අඳුරගත්තේ මුණු පොතේ Facebook එකේ. එයා තමයි මට කිව්වේ මෙන්න මෙහෙම වැඩක් තියෙනවා මේකට සම්බන්ධ වෙන්න කියලා. ඒ වැඩේදී ඔබතුමිය මට මොන ගැහුණා ඒක ගැන ගොඩක් සන්තෝෂයි. නාටක කලාව සම්බන්ධයෙන් හදාරන කෙනෙක් ඉන්නකොට මටත් ඒක ලොකු ශක්තියක්. මොකද මමත් දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. හරිද? මම දන්නේ කොහොම පොඩ්ඩයි. හරිද? එතකොට මම දන්නේ නැති දේවල් තියෙනවා නම් මම අර බැන්දගෙන් අහනවා. මේක මම දන්නේ නැහැ. ඒක වෙන්නේ කොහොමද? කියලා මම අහනවා. මම දන්නේ නැති දේවල් ආවොත්. හරි?
මම ඔයාලට බෝල් එකක් ගේන්න කියලා කිව්වා. අපි පොඩි සෙල්ලමක් කරමු. හරිද? බෝරිද? මම කතා කරන්නේ. කොහෙද වෙන්නේ? ඔයාලට කතා කරන්න ආසත් වගේද? දොනි. අපිට කියන්නේ මාමා අප්සෙට්. නෑ ඒ දුර අරයා පිටියේ එක් වෙලානේ. මම බලන්නේ ඒ බාකිලා කිව්වේ. ආදමට ඕන මම දැන් මොකද්ද කිව්වේ? මම කිව්වේ වීදි නාට්‍ය කියලා කියන්නේ මාර එනදි නේද? එන ජවයක් ඕන එන පවපුල් එකක් ඒක. හරිද? ඒක කරන්න බෑ මේ කොහෙටවත් යන්න හරිය. ගායන්ගේ දුව තමන්ට අපේ ටීම් ලීඩර්. එයා තමයි හැම වෙලේම දරුවෝ අසුරවන්නේ. කවුද? මගේ වීදි නාට්‍ය කණ්ඩායමට මම සම්බන්ධ වෙනකොට ඒක පස්සේ මම කියන්න. සම්බන්ධ වෙනකොට මම සාමාන්‍ය ශිල්පියෙක් වසර 2000. ඒකට ඔයගොල්ලෝ කවුරුවත් ඉපදිලා නැහැ. වසර 2004 වෙනකොට මම වීදි නාට්‍ය කණ්ඩායමේ නායක. එතනට අපි ආවා. එතනට අපි ඩෙවලොප් වුණා. එතනට අපි ඉගෙන ගත්තා. තේරුණාද? ඒකට අපේ සංවිධායකයන්ට තේරුණා මෙයාට මේ වගකීම දෙන්න ඕනේ. පට්ටමක් ගන්නකොට නෙමෙයි ඒක වගකීමක්. ඒ වගකීම අපි ඉස්පුදුනින්ම පිළි අරගෙන අපුරට විශ්ව කරා. ඒක නිසා තමයි අද ඔයගලන්ට මෙහෙම උගන්වන්න එන්න පුළුවන් උනේ. මම බෝලේ දෙනවා ඔයගලගේ නායිකාවට. බෝලේ පාස් කරන්නයි කියන්නේ. හරි. ඔයගලන්ට සර්කල් එක ටිකක් දුර වැඩි වගේ නම් මම චුට්ටක් ලා කරගත්තා තමයි. හරි. අපි දන්නේ නැහැ කවුද බෝලේයිද කියලා. දැන් මෙන්න අවධානය පිළිබඳ ප්‍රශ්නයක්. නාට්‍යයක් කරන්න බෑ. විශේෂයෙන්ම වීදි නාට්‍යයක් කරන්න බෑ. අවධානය තැන් වල ගියානේ. පැහැදිලිද? ඒක නාට්‍ය කරනවා මම නිකන් වීරයන්ගේ කියලා ටොස් එකක් දාලා ඉන්න බැරිද? එතකොට අපි ඒවෙන් බේරෙන්න ඕනේ. එමියට ගහන්න දෙයක් නෑ අපි. අපි කලාකාරයෝ නම් මිනිස්සුන්ට ගුටි යන ගන්න නෑ. හැබැයි අපි ඒකෙන් ආරක්ෂා වෙන්න ඕනේ. හරිද? කවුරු හරි කෙනෙක් නාට්‍ය හොඳට බලාගෙන ඉන්නවා. එතකොට අපි දන්නවා එයා මාර උනන්දුවෙන් මේ නාට්‍ය බලනවා. හරිද? මේ නාට්‍ය බලන හැමෝම මේ නාට්‍යයේ තියෙන පාඩම ඉගෙන ගන්න නෑ. එක්කෙනෙක් හරි ඉගෙන ගන්න. අපි ආව ફોකස් කරන්න. නේ? එකෙක් හරි හදුනොත් ඇතිනේ. අපේ නාට්‍යයක් බලන්න නේ. මුළු රටම හැදෙන්නේ නෑ මේ නාට්‍යයක් බලලා. ඒක නම් ඉතින් අපි ඔක්කොම නරකලා නාට්‍ය කරමු. හරි? දැන් බෝල් පාස් කරන්න ඕනේ. ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න ඕනේ. කාට බෝලේ ඉන්න මම දන්නේ නැහැ. හරිද? මම එළියට යනවා. මට වැඩක් නැහැ ඕ. ඔයගොල්ලෝ බෝල් පාස් කරන්න ඕනේ. බෝලේ වටන්න බෑ පුතා අතට එන කිසි කෙනෙක්. පැහැදිලිද? වටන්න බෑ. මේක පාස් කරන ගමන් ඔයගොල්ලෝ බලන්න ඕනේ බෝලේ පරිමාණ. වට ප්‍රමාණය. බෝලේ කොහොමද අතට එන්නේ? යටින් එනවද? උඩින් එනවද? හා? වේගෙන් එනවද? හෙමින් එනවද? මේවා ගැන හොඳ කල්පනාවෙන් පාස් කරන්න ඕනේ. Tapos yun na. මොකද උනේ? ඔයා ඒ බෝලේ එන ගමන් මාර්ගය පිළිබඳ හරි අවබෝධයකින් කියන්නේ නේ? එහෙම හිටියා නම් දැන් ඔයා බෝලේ මෙහෙම එන්නේ ඔයා හිටියේ මෙහෙම ඉඳලා මෙහෙම එන බෝලයක් අල්ලන්න අපහසුයි පුතා. ඒක ඔයා මෙහෙම හැරෙන්න ඕනේ බෝල් එක. හරිද? තාපොයි පෙන්න. තරුණ ළමයි. ඔය වෙලේ මේකේ බෝල පාස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒක තමයි මට ඕනේ. අවධානය කියන එක නැතුව නැත්තේ කාටද අවධානය නැති කරගන්න එපා. ඔය ඇල්ලන්නේ නෙමෙයි. බෝලේ යන්නේ නේද? ඒක ඔයා බෝලේ ඇල්ලන්න ඕනේ එක්ක මෙහෙම. නේ? ඇයි මේ හිටගෙන ඉන්නේ? දැන් බෝලේ බිම දිගාලා අල්ලන්න බැරිද? සිල්ලන්නේ නැහැ පුතේ ඈ බෝලේ තිබ්බා වගේ නෙමෙයි බෝලේ නැතුව හරි අමාරු මේ වැඩේ ඈ. ඔය
ඔය අභිනයන් ටික කරගන්නේ නැතුව වීදි නාට්‍යයක් කරනකොට ඒක අසම්පූර්ණයි. බෝලයක් මවා ගන්න. ඔයගොල්ලෝ බෝලයක් මවා ගන්න. මට බෝලයක් පේනවා ගන්න. හරියට. යන්නකො රවුමේ හොම්ම. තව පොඩි එකක් තියෙනවා ඒක කරලා මම විනාඩියක විවේකයක් දෙනවා ටිකක් පොඩ්ඩක්. හරිද? මේ රවුමේ ඇවිදින ගම. හරිද? මේ රවුමේ ඇවිදින ගම. මම ඔයගලන්ට යෝජනා කරනවා මම සාමාන්‍යයෙන් මිනිස්සෙක් විදියට තමයි රවුම ඔක්කොම ශාලාවෙදක මම සාමාන්‍යයෙන් මිනිස්සෙක් විදියට කිසි කෙනෙක්ගේ ශාරීරික දුර්වලකම් වලට hina වෙන කෙනෙක් නෙමෙයි. පැහැදිලිද? පැහැදිලිද? මොනවාද පැහැදිලිද? මෙතන සරලා නැහැ. කොහොමද? සරලා කෙනෙක් මෙතන දාන්නේ. මම කාගේවත් hina වෙන කෙනෙක් නෙමෙයි. හරිද? කාරණා දෙකක් ඉන්නවා. එකක් ඒක පාපයක්. හරිද? මම මේ පව කරගන්න කැමති නැහැ. මිනිස්සුන්ගේ දුර්වලකම් වලට hina වෙනවා. දෙවෙනි කාරණේ තමයි විශේෂයෙන්ම මේ මිනිස්සුන්ගේ ශාරීරික දුර්වලකම්. දෙවෙනි කාරණේ තමයි මමත් එහෙම ශාරීරික දුර්වලකමක් තියෙන මිනිස්සෙක්. හරිද? මගේ මේ අත ඇහෙන්නේ නැහැ ඇත්තටම. පුංචි කාලේ ඉඳලා. හරි? එතකොට මම තාවාදීන කෙනෙක්. එහෙම කියලා මට කව මිනිස්සුන්ට කියන්න බෑ. හරි? ඒක එක කොහොමද මම එහෙම මිනිස්සුන්ට ඉනා වෙන්නේ නැහැ. හැබැයි මම දැන් ඕගොල්ලන්ට යෝජනා කරනවා අපි මේ නාට්‍ය වැඩමුළුවක් කරන නිසා ඕගොල්ලෝ ඇවිදින ගමන් ඕගොල්ලෝ ටික ටික අංග විකල වෙන්න කියලා. ටික ටික. ටික ටික. ඕගොල්ලන්ට ඇවිදින්නම බෑ. උතුමාමාරුවට යන්නේ. තව පුළුවන්. තව පුළුවන්. තව පුළුවන්. අංග කොහෙන්ද මෙතන මොකද වෙන්නේ? කොරව පොඩි උනේ නෝද? ඒවත් ඔළුවේ තියෙන්න ඕනේ. ඒව ඔළුවේ නැතුව නාට්‍ය කරන්න බෑ. හරිද? අපි මොන වැඩේ කරත් අපේ ෆවුන්ඩේෂන් එක අපිට අවුල් කරන්න බෑ. තව පුළුවන්. තව පුළුවන්. ඔයගොල්ලන්ගේ අංග විකල වෙන්නේ අතපය විතරනේ යන්නේ. මූණට මොකද වෙලා දෙන්නේ? ඇයි මූණේ hinaවට? මූණත් කුරුටු වෙන්න පුළුවන්. hina වෙන්න එපා. මම hina වෙනවට කැමති නෑ. තවුල්. තවුල්. ඔමලාදි. මේ සුදිගනික. තවුල්. ඕගොල්ලන්ගේ පොදුවේ ඔක්කොගෙම තියෙන දුර්වලකම මොකද? ඕගොල්ලන්ගේ අංග විතර වෙන්නේ ඇඟ විතරයි. මූණ විකෘති වෙන්න බැරිද? පුළුවන්. ඒ අපි සාත්‍වික අභිනය පොඩ්ඩක් පාවිච්චි කරන්නේ නැත්තේ. මූණ ඉරියව් පාවිච්චි කරන්නේ නැත්තේ. මූණ ටික විකෘති කරමුද? ලස්සන මූණ තමයි මම දන්නවා. ඕගොල්ලෝ ලස්සනයි මම දන්නවා. දන්නවා දෙයනේ. හැබැයි ඕක පොඩ්ඩක් විකෘති කරලා ගමුකෝ මේ බලන්නකෝ. ලස්සන. යන් තවට